අපි යන්න හදන්නේ ඔන්න අපේ බීජිං ගමන. බීජිං ගමන දැන් අපි පටන් ගන්න සිජුවාන් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් 7:25ට තමයි අපේ ට්‍රේන් එක තියෙන්නේ. මගේ ට්‍රැවල් පාර්ට්නර්ත් ඉන්නවා මෙතන අද මාත් එක්ක ජොයින්ට් වෙලා. ඉතින් අපි බීජිං ගමන යන ගමන් කතා කරමු. ස්පීඩ් රේල් එකේ තමයි යන්න හදන්නේ. අද ටිකට් එක අරන් තියෙන ස්පීඩ් රේල් එකේ ට්‍රේන් රිවිව් එකත් අරගෙන එන්නම් අපි. ඒත් එක්කම අපි අද මේ පොඩි උදේ කෑම එකට මෙන්න මේ කඩේ නූඩල්ස් දෙකක් ගත්තා. මොකද මේ මෙහි ජනප්‍රිය කෑම තමයි නූඩල්ස්. චීනෙන් ගහලා තියෙන්නේ ඉස්සොයි මාළුයි තියෙන නූඩල්ස් එකකුයි. ඊට පස්සේ ගත්තා චිකන් සොසේජස් එකක්. ඊට පස්සේ ගත්තා ආයේ චිකන් නූඩල්ස් එකක්. මේ ඔක්කොටම අපිට ගියේ යුවාන් 17යි. හරි අපි ට්‍රේන් එකේ දැන් බෝඩ් වෙන්න හදන්නේ. අපි ට්‍රේන් එකට බෝඩ් වෙලා කතා කරමු. මෙතනින් තමයි අපිට ට්‍රේන් එකට බෝඩ් වෙන්න තියෙන්නේ. මෙතන පොඩි ස්කෑනින් ප්‍රොසෙස් එකක් තියෙනවා. ස්කෑනින් ප්‍රොසෙස් එක ඉවර වෙලා තමයි අපි මෙතනින් බෝඩ් වෙන්න ඕනේ. මේක තමයි අපේ තියෙන ගේට් එක 23B 22B. මේ විදිහට තමයි සිජුවාන් රේල්වේ ස්ටේෂන් එකේ ස්පීඩ් රේල් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් ට්‍රේන් එකට බෝඩ් වෙන්න හදන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පේනවා ඇති කොච්චර මේ චීනයේ පොදු ප්‍රවාහනය චීන රජය විසින් බලගන්වලා තියෙනවද කියලා. අපි දැන් ට්‍රේන් එකට නැග්ගා. නැගලා දැන් මේ ට්‍රේන් එක යන්න පටන් ගත්තා සිජුවාන් රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් ට්‍රේන් එක ඇතරම ගොඩක් කම්ෆර්ටබල්. අපි යන්නේ සෙකන්ඩ් ක්ලාස් එකේ. සෙකන්ඩ් ක්ලාස් එකේ ටිකට් එක සිජුවාන් ඉඳලා බීජිං වලට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එක යුවාන් 188යි. ට්‍රේන් එකේ ටිකට් එක නම් බුක් කරන්නේ trip.com කියලා ඇප්ලිකේෂන් එකේ, මොබයිල් ඇප්ලිකේෂන් එක. ඒක තමයි මෙහි ඇවිල්ලා පාවිච්චි කරන ගොඩක් කන්විනියන්ට් සහ ලේසිම ඇප්ලිකේෂන් එක. ඉතින් දැන් ට්‍රේන් එක යන්න පටන් ගත්තා. මේ තමයි ස්පීඩ් රේල් එකේ වින්ඩෝ වීව් එක. ට්‍රේන් එකේ ඇතුළ පෙන්නුවොත් එහෙම මේ විදිහට තමයි ට්‍රේන් එකේ ඇතුළ බලා ගන්න පුළුවන්. හරිම සැප පහසුයි. ඒ වගේම ගොඩක් හොඳ මේ ෆැසිලිටීස් තියෙන ට්‍රේන් එක ඇතුලේ. හොට් වෝටර්, ඒ වගේම කැෆටේරියා එකක්, ඒ හැම දෙයක්ම තියෙනවා ට්‍රේන් එක ඇතුලේ. ඉතින් මේ වගේ සීට් එක හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. හොඳ ලෙග් ස්පේස් එකක් එක්ක ටේබල්ස් දෙකක් තියෙනවා. ඒ වගේම මේ වගේ පොඩි පවුච් එකක් වගේ එකකුත් මෙතන ඉස්සරහා සීට් එකේ තියෙනවා. චීන මේ ස්පීඩ් රේල් එක අනිවාර්යෙන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. මේ චීනේ ඇවිල්ලා අපි දැන් අර උදේ ගත්ත නූඩල්ස් දෙක හදාගන්න කියලා බලන්නේ. මේකේ ට්‍රේන් එකේ හොට් වෝටර් තියෙනවා. එතකොට මේකේ ඇවිල්ලා මේ කප් එකේම අපිට මේ නූඩල්ස් එක හදාගෙන කන්න පුළුවන්. මේක ඇතුලේ ගෑරුප්පුවක්, එතකොට ඒකේ තියෙන ඒක රස පැකට්ස්, එතකොට සේරම තියෙනවා මේ නූඩල්ස් එක ඇතුලේ. අපි හදමු මේක කියලා. මේක තමයි මේක ඇතුළ. පොඩි රසම් පැකට් එකක් වගේ තියෙනවා. සොයි මාළුයි පේස්ට් එක තියෙනවා. ඊට අමතරව මේක අර එළවලු එක වගේ ඒක තියෙනවා. නූඩල්ස් එක හැදුවට පස්සේ තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. මෙයා නම් කන්න පටන් අරගත්ත දැන් මම. කාලා කියන්න බලන්න හොඳයිද කියලා. 10න් කීයක්තර දෙන්න පුළුවන්? 8ක් විතර වතුර ඇති. 10න් 8ක් දෙන්න පුළුවන් නූඩල්ස් එකට. රසයි වතුරයි. මට දෙනවා නේද? ඇත්තටම රහයි. ඉස්සෝ සහ ඒ මාළු රස එහෙමම එනවා. ඇත්තටම රහයි.
අපි ට්‍රේන් එකෙන් දැන් ගෙට් ඔෆ් වෙන්න හදන්නේ. ට්‍රේන් එක ඇවිල්ලා ස්ටේෂන් එකේ නැවැත්තුවා බීජිං ස්ටේෂන් එකට. මේක තමයි බීජිං සී, ඒ කියන්නේ බීජිං වෙස්ට් කියන රේල්වේ ස්ටේෂන් එක. අපි මෙතනින් දැන් චේන්ජ් වෙන්න හදන්නේ බීජිං සබ්වේ රේල්වේ ස්ටේෂන් එකට. ඉතින් මේක තමයි රේල්වේ ස්ටේෂන් එක. මේ මෙතන පිටිපස්සේ තියෙනවා බීජිං රේල්වේ ස්ටේෂන් එකේ මැප් එක. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මෙතෙන්ට ආවත් ඉංග්‍රීසියෙන් සහ චයිනීස් වලින් හැමදේම පැහැදිලිව බෝඩ් ගහලා ඒ ගයිඩ් කරන්න ඕන විදිහට ගයිඩන්ස් දීලා තියෙනවා. පාස්පෝර්ට් දෙක ස්වයිප් කරලා තමයි මෙතනිනුත් එළියට යන්න පුළුවන් මේ ස්ටේෂන් එකේ. බීජිං එන කාර්යබහුල නගරයක් ඒකින්ද ගොඩක් ක්‍රවුඩඩ් මේ රේල්වේ ස්ටේෂන් එක. බීජිං වෙස්ට්, බීජිං ඊස්ට්, බීජිං නොර්ත්, බීජිං සවුත්, ඒ වගේම බීජිං සෙන්ට්‍රල් කියන මේ ස්ටේෂන් පහම මාර ක්‍රවුඩඩ්. ඔන්න දැන් මෙට්‍රෝ එක ආවා. අපි දැන් නගින්න හදන්නේ මෙට්‍රෝ එක. ඉඳ ගන්න හම්බුණා ටක් ගාලා මේ නැගගත්තේ හින්දා. මාර ක්‍රවුඩඩ් මේ බීජිං රේල්වේ ස්ටේෂන් එක ආපු ගමන් ටක් ගාලා ක්‍රවුඩ් වෙනවා. දැන් අපි හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි අපේ හොටෙල් එක. මේ හොටෙල් එකට ගියේ යුවාන් 399යි 3 nights 4 days. ඉතින් මේක බීජිං වල ඉඳලා කිලෝමීටර් 9.5ක් විතර සිටි සෙන්ටර් එකේ ඉඳන් කිලෝමීටර් 9.5ක් විතර දුර තමයි තියෙන්නේ මේ හොටෙල් එක. බලමු අපි රූම් එකට ගිහිල්ලා කොහොමද කියලා රූම් එක. මේ හොටෙල් එකෙන් දුන්න කාඩ් එක අපේ රූම් නම්බර් එක ඇවිල්ලා 8308. බලමු ස්වයිප් කරලා. මේක තමයි රූම් එක. ටීවී එකක් තියෙනවා, ෆ්‍රී වයිෆයි තියෙනවා, ඩබල් බෙඩ් එකක් තියෙනවා, වින්ඩෝ එක තියෙනවා, වින්ඩෝ වීව් එකක් තියෙනවා, ඒ වගේම ටෙලිෆෝන්ස්, ටිෂූස්, ඒ වගේ කම්ප්ලිමෙන්ටරි පැකේජ් එක තියෙනවා. මෙතන වෝටර්, එතකොට කප්ස් එක, එතකොට වෝටර් කන්ටේනර් එකක් තියෙනවා. ඒ වගේම ක්ලිපර්ස්. ඊට පස්සේ වොෂ්රූම් එක. වොෂ්රූම් එකේ ඒ අදාළ දේවල්, ටවල්ස්, එතකොට ටවල්ස්, ෂවර් ජෙල්, ඒ ඔක්කොම තියෙනවා. ඒ වගේම තමයි මෙතන ග්ලාස් එකකුත් තියෙනවා. ඕක තමයි මේ රූම් එක. ඕක තමයි මෙතන බීජිං වල අපේ ටුවර් එක අද පටන් ගන්නේ. දැන් ආලා කරලා කාලා ලෑස්ති වෙලා ඇවිදීම පටන් ගන්න ඕනේ.